සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු තරඟාවලිය හෙට එහෙම නැත්නම් ජූනි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් කාලයකට පසුව තමයි මේ තරඟ රටාවන් තුනෙන් යම්කිසි රටක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යොමු වෙන්නේ. පළමු තරඟ තුනම එක් දින තරඟ තුනක්. ඉන් පසුව තමයි T20 තරඟාවලිය ආරම්භ වෙන්නේ. ඉන් පසුව ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. පළමු එක් දින තරඟය හෙට රාත්‍රී 8ට තමයි ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. දෙවැනි තරඟය ජූනි 7 වෙනිදා අලුයම 1ට පාන්දර 1ට තමයි ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේ තරඟ නැරඹීමට නම් අපිට අනිවාර්යෙන් උදේ පාන්දර නැගිටින්න වෙයි. එහෙමත් නැත්නම් සමහර විට අපි උදේ නැගිටිනකොට තරඟ අවසන් වෙලා තියෙන්නත් පුළුවන්. ඉන් පස්සේ ජූනි 12 වෙනිදා T20 තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. ඒවනම් උදේ 6ට ආරම්භ වෙන්නේ. ජූලි 12, 14 සහ 15 වෙනි දවස්වල තමයි මේ T20 තරඟාවලිය පැවැත්වෙන්නේ. එන් පස්සේ ටෙස්ට් තරඟාවලිය පටන් ගන්නවා ජූනි 25 වෙනිදා ඉඳන් ජූලි 29 වෙනිදා වෙනකම්. ඉතින් මේ තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුද්දකට විතර පස්සේ බංග්ලාදේශ සංචාරයෙන් පස්සේ. ජූලි මාසේ 3 වෙනිදා නැවත දෙවන ටෙස්ට් තරඟාවලිය ආරම්භ කරනවා. ඉතින් මේ තරඟ දෙකත් ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියට සමගාමීව තමයි පැවැත්වෙන්නේ. අලුත් පරිපාලනය සහ අලුත් නායකත්වයේ ඇසුරින් නවක ක්‍රීඩකයන් රැසකකින් සමන්විත මේ ශ්‍රී ලංකා සංචිතය කෙසේනම් දස්කම් දක්වයිද කියලා අපි බලාගෙන ඉඳිමු. මේ තරඟ සියල්ල කොහොමද විකාශනය වෙන්නේ කියලා තමයි ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් ටීවී ආයතනය තමයි ශ්‍රී ලංකාවේ නිල මාධ්‍ය අනුග්‍රහකයා වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඔබට සුප්‍රීම් ටීවී හරහා මේ තරඟය නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඩයලොග් ටීවී නරඹන ඔබට නම් HD TV එහෙම නැත්නම් channel අංක 126න් වාට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ද පපරේ channel එකෙන් අංක 62 වාට බලන්න පුළුවන් මේ ක්‍රිකට් තරඟාවලිය. ඒ වගේම තමයි PO TV පාවිච්චි කරන ඔයාට ස්පෝර්ට් 1 නාලිකාවේ අංක 150 නාලිකාවෙන් ඔයාට මේ ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් තරඟාවලිය නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි HD නාලිකාව අංක 323න් ඔයාට නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි පපරේ වෙබ්සයිට් එකෙනුත් ඔයාට මේක බලන්න පුළුවන් ඔන්ලයින්. ඉතින් මේ නාලිකාව වලින් තමයි ඔබට තරඟය නරඹන්න පුළුවන් වෙන්නේ. ඒ විතර. ඉතින් මේ තරඟ පැවැත්වෙන වෙලාවන් ශ්‍රී ලංකාවේ අපිට ටිකක් නොහොරෙයි. මොකද මේ තරඟ සියල්ලම වගේ රාත්‍රී කාලයේ එහෙම නැත්නම් අලුයම තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ.